කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව හරිම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මම කලින් වීඩියෝ එකකින් අරන් ආවා අපිට තියෙන skin type එක අනුව කෝපි වලින් හදාගන්න පුළුවන් scrub සහ face pack ගැන. ඒ වීඩියෝ එකෙන් මම කතා කළේ oily skin සහ dry skin තියන අයට. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ normal skin එකක් තියෙන අයට කොහොමද මෙන්න මේ scrub සහ face pack හදාගන්නේ කියලා. කලින් කරපු වීඩියෝ එකේ link එක මම මේ වීඩියෝ එකේ පැත්තෙන් දානවා. බලපු නැති කෙනෙක් ඉන්නව නම් ඔයාලට තියෙන dry skin එකක් එහෙමත් නැත්නම් oily skin එකක් නම් දැම්ම ගිහින් ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා ස්කිප් නොකර වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න කියලාත් මම ඔයාලගෙන් ඉල්ලනවා. අපි මුලින්ම බලමු normal skin එකක් අඳුනගන්නේ කොහොමද කියලා. ඔයාගේ සමත් වියලි ස්වභාවයක් ගන්නේ නැතිව, තෙල් රහිත, open pores තත්ත්ව නැතිව සහ black heads white heads නැතිව මෘදු සමක් නම් ඔයාට තියෙන්නේ. ඒ කියන්නේ මේ දේවල් නැත්තරම නැති වෙනව නෙවෙයි, ගොඩාක් දුරට අඩු නම් මේ දේවල් ඔයාට තියෙන්නේ normal skin එකක්. ඉතින් අපිට skin care products මුකුත්ම පාවිච්චි නොකරත් හොඳ තත්ත්වයේ තියාගන්න පුළුවන් සමක් තමයි සාමාන්‍ය සම කියන්නේ. ඒත් ගොඩාක් අය කැමති මොනෝම හරි දෙයක් පාවිච්චි කරලා තවත් ලස්සන වෙන්න, තවත් පැහැපත් වෙන්න. ඉතින් අපි මොනෝම හරි දෙයක් පාවිච්චි කරන එක නෙවෙයි වෙන්න ඕන. හොඳම දේ තෝරගෙන පාවිච්චි කරන එක තමයි කරන්න ඕන. අපි මොන දෙයක් පාවිච්චි කරත් මුලින්ම අපි දැනගන්න ඕන අපේ skin type එක මොකක්ද කියලා. ඊට පස්සේ තමයි අපි පාවිච්චි කරන දෙයින් අපිට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු normal skin එකට කොහොමද කෝපි වලින් ස්ක්‍රබ් එක හදාගන්නේ කියලා. මුලින්ම මම මේකට ගන්නවා කෝපි මේස හැඳි එකක්. ඊළඟට පොල් තෙල් මේස හැඳි එකක්. ඔයාලට මේකට සුදු පොල් තෙල් ගන්න තියනවා නම් තමයි ගොඩක්ම හොඳ. අමතර අමුද්‍රව්‍යයක් විදියට මම මේකට එකතු කරනවා brown sugar ටිකක්. සීනි දාන්න නැතුවත් ඔයාලට පොල් තෙලුයි කෝපි වලිනුයි මේ ස්ක්‍රබ් එක හදාගන්න පුළුවන්. මම මේකට සීනි ටිකක් ඇඩ් කර ගන්නවා. ඉතින් මේක හොඳට කවලම් කරගන්න ඕන. ඊළඟට ස්ක්‍රබ් කරලා විනාඩි 5ක් තියලා ඉවර වෙලා සෝදලා ඉවත් කරලා අන්තිමට මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ඇප්ලයි කරගන්න පුළුවන්. මේ ස්ක්‍රබ් එකෙන් අපිට පුළුවන් වෙනවා මූණේ තියෙන මැරුණු සම ඉවත් කරගන්න, රුධිර සංසරණ වේගය වැඩි කරගන්න, සමට නැවුම් ස්වභාවයක් ලබා ගන්න වගේම සමේ අඳුරු පැල්ලම් අඩු කරගෙන සමට අලුත් පෙනුමක් ලබා ගන්න පුළුවන් ස්ක්‍රබ් එකක් තමයි මෙන්න මේ ස්ක්‍රබ් එක. ස්ක්‍රබ් කරද්දී සතියකට දෙපාරක් විතර කරාම හොඳටම ඇති. මොකද ඊට වැඩිය කරන්න ගියොතින් අපේ සම ඩැමේජ් වෙන්න බලනවා. ස්ක්‍රබ් එකකින් කරන්නේ අපේ සමේ තියෙන කුණුදුවිලි ඉවත් කරන එක. ඉතින් එතකොට එක දිගට ස්ක්‍රබ් කරද්දී අපේ සමට ඒක අහිතකර ලෙස බලපාන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද අපේ ෆේස් පැක් එක හදාගන්නේ කියලා. අවශ්‍ය වෙන්නේ කෝපි මේස හැඳි එකක්, කර්ඩ් මේස හැඳි එකක්, මේ පැණි මේස හැඳි එකක්. මේ තුන හොඳට කවලම් කරලා පේස්ට් එකක් විදියට හදාගන්න ඕන. මුලින්ම මුහුණ හොඳින් පිරිසිදු කරගෙන තමයි මේක ඇප්ලයි කරගන්න ඕන. මේක මුහුණට ඇප්ලයි කරලා විනාඩි 20ක් ඉඳලා සෝදලා ඉවත් කරන්න පුළුවන්. ප්‍රතිඔක්සිකාරකයක් විදියට වගේම රුධිර සංසරණ වේගය වැඩි කරන්නත් කෝපි උදව් වෙනවා. ඒ වගේම කර්ඩ් වලින් අපේ සම සිසිල් කරනවා, සමේ තියෙන කැලල් අවම කරනවා. සමට හොඳ තෙතමනයක් වගේම
සමේ තියෙන බැක්ටීරියා නාශනය කරන්නත් මී පැණි උදව් වෙනවා. ඉතින් මේ අමුද්‍රව්‍ය තුනෙන්ම අපේ සමට ගොඩක් හොඳ ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. ඔයාලගේ ස්කින් ටයිප් එක හරියටම අඳුනගෙන තමයි මේ හැම දෙයක්ම පාවිච්චි කරන්න ගන්න ඕන. මම අර කලින් කිව්වත් වගේ එහෙම වුණොත් තමයි අපිට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. වැදගත්ම දේ තමයි අසාත්මිකතා මොනෝම හරි තියෙනවා නම් පැච් ටෙස්ට් එකක් කරලා ඉවර වෙලා ඔයාලා මේ දේවල් පාවිච්චි කරන්න ගන්න. මොකද ස්කින් එක කියන්නේ ගොඩක් සංවේදී දෙයක්. එතකොට අපි මොනෝම හරි දෙයක් අපේ සමට පාවිච්චි කරද්දී අපි ඒ ගැන හොඳට හොයලා බලලා තමයි පාවිච්චි කරන්න ගන්න ඕන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකනොත් පුංචි හරි දෙයක් ඔයාලා ගන්න ඇති කියලා මම හදාගත්ත ස්ක්‍රබ් එකට සහ පැක් එකට කෝපි ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට මම ගත්තේ. ස්වභාවික ට්‍රීට්මන්ට් කරද්දී හොඳම ප්‍රතිඵල තියෙන අමුද්‍රව්‍යයක් තමයි කෝපි කියලා කියන්නේ. මම කරන ස්වභාවික සත්කාරවලට ගොඩක් වෙලාවට මම කෝපි එකතු කරගන්නවා. කෝපි වලින් අපේ සමට ලැබෙන ප්‍රතිඵලය ගොඩක් වැඩි. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. තව ස්කින් ටයිප් දෙකක් ගැන මට ඕගොල්ලන්ට කියන්න තියෙනවා. ඒ වීඩියෝ එකත් මම ඉක්මනින්ම අරන් එන බලාපොරොත්තු වෙන්. අදට මම ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න.